භාවනාව කරන්න සමහරලාට ඔයගොල්ලන්ට ඔළුව කැක්කුමක් තියෙන වෙලාවකට හරි අසනීප වෙච්ච වෙලාවකට හරි තමන්ට තියෙන ඔය ආතතිය වගේ ඇවිල්ලා තියෙනවා නම් ડિප්‍රෙෂන් තියෙනවා නම් මොන හරි කතා කරන ඇන්සයිටි තියෙනවා වගේ හිතෙනවා නම් ඒ වගේ වෙලාවට මේක කරලා බලන්න ඔයගොල්ලෝ බොහොම හොඳ සෑහලුවක් දැනෙයි. මොකද මට සමහර අය ප්‍රතිචාර දක්වලා තිනවා මේක අනුගමනය කරපු අය මේක හරි වටිනවා කියලා මේ වගේ වෙලාවට. අපි දැන් YouTube එක මොකක් හරි YouTube එකේ තියෙන එක එපිසෝඩ් එකක් නේ අහන්නේ. එයා දැන් මේ වගේ එකක් අහනවා නම් ඒ අහනකොට ඒකේ යන්න පුළුවන් මේ පොඩ්ඩක් ස්ක්‍රෝල් කරාම මෙතන තියෙන මේ මෝ කියලා එකක්. ඒ මෝ කියන එක දැම්මම මේක ටිකක් ටිකක් පල්ලයට ඒ කියන්නේ එක්ස්පෑන්ඩ් වෙනවා. ඒ එක්ස්පෑන්ඩ් වෙන එකේ මම දාලා තියෙනවා එක එක අපේ තියෙන ඔය කතා කරපු මාතෘකාවල් ගොනු කරලා මේවට කියන්නේ ප්ලේලිස්ට් කියලා. ඒ ප්ලේලිස්ට් වල තියෙන ලින්ක් එක මම මේකට දාලා තියෙනවා. ඔන්න පේනද මේ ලින්ක් තියෙනවා. මේක දැන් මොකක් හරි එකකට අපි ලින්ක් එකට යන්න ඕන නම් මේකේ තියෙන කරුණ නිවනට මග කියන එක තමයි දැනගන්න ඕන නම් ඒකේ තියෙන දේවල් ඔක්කොම කියන්නේ මේක තමයි හුඟක්ම වටිනම දේ. මොකද මේකෙන් මුල ඉඳලම භාවනාවක ප්‍රාථමික භාවනාවේ ඉඳලා තමන්ගේ මාර්ගඵල දක්වාම යන්න පුළුවන් තරමටම මේතන සාකච්ඡාවල් ටික ගොනු කරලා තියෙන්නේ. ඒ නිසා මේක හොඳම වටින එකක් ඔයගොල්ලෝ ඕන කෙනෙකුට බලන්න ඕන නම්. අපි දැන් මේ නිවනට මග කියන එකේ ඒ ප්ලේලිස්ට් එක මෙහෙම ක්ලික් කරොත් ඔයගොල්ලන්ට හම්බ වෙනවා මේ ඒකට අදාළ ඔක්කොම මේ වීඩියෝස් ටික. දැන් මේ බලන්න මේකේ තියෙන දැන් මේ නිවනට මග කියන ඒ ප්ලේලිස්ට් එක. ඒකේ මේ පැත්තෙන් තියෙනවා අපි ඒකට අදාළව කරලා තියෙන මේ එක වීඩියෝ. දැන් මේකේ තියෙන මේ PE කියලා තියෙන අර ඒ Bridge for Enlightenment කියලා අපි මේකට කිව්වේ. හරිය කියන්නේ නිවනට මඟ කියලානේ. දැන් ඒකේ මේ තියෙන මුලින්ම තියෙන සිහිය ප්‍රමුඛ කර ගැනීම ආධුනික ප්‍රාථමික භාවනා අතර. ඒ කියන්නේ ඒකෙන් ආරම්භම කරන කෙනෙකුට භාවනාවක් ආරම්භ කරනකොට මේ වීඩියෝ බලන්න පුළුවන්. ඒක බලලා ඊට පස්සේ ඕනනම් මේ ඊළඟ ඒවට යන්න පුළුවන්. දැන් මේ තින්නේ වීඩියෝ හතරක් තියෙනවා. ඒ Bridge to Enlightenment කියන එකේ. ඒකේ හතරවෙනි එකේ පළවෙනි එක මේක. ඊළඟට දෙවෙනි එක මේක. ඒවැයි මේ බොහොම පොඩි කෙටි ඒවාක් තියෙන්නේ. ඒකට ඔයගොල්ලන්ට ඒව බලතැයි. බලලා ඒවැයින් ඇත්තටම මේ අවබෝධය කියන්නේ Tamanට මේක ගයිඩඩ් මෙඩිටේෂන් තියෙන මේවැයි. ඉතින් ඒතකොට Tamanටම මේක භාවනාව පුරුදු කරගෙන Tamanට එතෙන්ට යන්න පුළුවන්. දැන් ඒ වගේ එකක් තමයි මේ මම කිව්වේ ඔයගොල්ලන්ට. දැන් ඒ වගේ හැමතිස්සෙම මේ මොකක් හරි ප්‍රශ්නයක් තිබුණත් ඔයගොල්ලන්ට පුළුවන් මේවට ගිහලා බලන්න. මොකද මේකේ තියෙනවා විශේෂයෙන්ම මේ එක ප්ලේලිස්ට් දැන් කියන්නේ එක ගොනු කරපු ටිකක්. එයාම මේ එකක් ওই ප්‍රාථමික භාවනා ක්‍රමය කියන තියෙන මේ ප්ලේලිස්ට් එක. මේ ඊළඟට ලෝ ප්‍රචලිත මාර්ගඵලලාභීන් කියලා අපි කතා කරත් මේ පැතිවල පිටරටවල ඉන්න එක එක්කෙනා කරන ඒවා. ඊළඟට ආරෂ්ඨාංග මාර්ගය කොහොමද කියන එක. ඊළඟට ආනාපාන සති සූත්‍රයට අනුව සතර සතිපට්ඨානයේ වැඩෙන භාවනාව. ඊළඟට බුද්ධ ධර්මයේ ගැඹුරු කරුණු. දැන් මෙතනට මම දැන් කතා කරපු මේ පටිච්චසමුප්පාදය ප්‍රතිලෝම යන හැටි. ඒ කියන ඒවා තියෙනවා. දැන් මේක දැන් අපිට දැන් ඕනකම තියෙනවා නම් කාට හරි මේ භාවනාවක්ම හරියටම කරන්න ඒකෝ ආනාපාන සති සූත්‍රයට අනුව භාවනාව කරන මේ වීඩියෝ එකට යතයි. එහෙම නැත්නම් අපි තුම ආරෂ්ඨාංග මාර්ගය ගැන දැනගන්න ඕන නම් මේ වීඩියෝ වලට යතයි. ඒ විදිහට ඒ හැම එකටම ඒ වගේ මේ ප්ලේලිස්ට් හදලා තියෙන ඒවට යන්න ඕනේ. ගියාම මෙතන ආරෂ්ඨාංග මාර්ගයේ තියෙන ඒක දැන් සම්මා දිට්ඨි සම්මා සංකප්ප ඒ ඔක්කොම මේකේ තියෙනවා. ඒව ගැන අපි වෙන වෙනම කතා කරලා තියෙනවා. දැන් මේවා මේ කතා කරපු කාලේ එක කාලෙවල දැන් මේ 2022 කතා කරපුවා තියෙනවා. 2000 මේක ඇවිල්ලා 2023 මේ 2000 කතා කරපුවා. ඉතින් ඒ වගේ මේ හැම එකම ගොනු කරලා තියෙනවා. ඒකට මේ ගොනුවකට ගියාම ඔයගොල්ලන්ට විශේෂයෙන් දැනගන්න ඕන නම් මේ ආරෂ්ඨාංග මාර්ගය ගැන අපි කතා කරේ මොනවද කියලා ඒක වෙලා ඒකේ කතා කරා විතරක් නෙමෙයි. ඇත්තට මෙතන අපි කතා කරන වෙලාවේ අපි භාවනා ක්‍රම හිටන් අපි කරා. يعني මම ගයිඩ් කරා භාවනාවට කරා. දැන් මේ වගේ භාවනාවෙන් තමන්ගේ අධ්‍යාත්මය දියුණු කරගන්න පුළුවන් මේක අහලා. මේක දැන් සමහර අය කමෙන්ට් දාන අය ඉන්නවා. ඒගොල්ලෝ කමෙන්ට් දාලා තියෙන්නේ මේවා දිගටම අහගෙන ගිය හින්දා ඒකෙන්ම විතරක්.
ඒකෙන් විතරක්ම මේ ධර්මයේ හොඳට අවබෝධ කරගත්තා. නිවන කියන එක දැනගත්තා. ඒ ඔක්කොම විස්තර කරපු ඒ කමෙන්ට්ස් ගොඩක් තියෙන. ඉතින් ඔයාලා දකින්න ඇති මේකේ කමෙන්ට්ස් බලනකොට ඒ වගේ කමෙන්ට්ස් දාලා තිනවා කට්ටිය. ඉතින් මම මේ කියන්නේ හැදුවේ ආයෙ පාරක් මේ channel එකේ තියෙන මේ අනිකුත් කරුණුත් බලන්න කියලා. මොකද දැන් මේක අපි මේ කතා කරන සාකච්ඡාවට අමතරව ඒකේ ප්‍රයෝජනවත් වෙයි ඔයගොල්ලන්ට කියන එක තමයි මේ වැඩි හරිය මම මේ කතා කරන්නේ අහගෙන ඉන්න ඇයට. ඕකේ කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි දැන් සමහර දේවල් දැන් ඔයා කරපු වැඩේ හොඳටම හොඳයි. මේක හරිම මේ ප්‍රයෝජනයි මේ විශේෂයෙන් ඔක අලුතෙන් බලන කෙනෙකුට හරි අපව කාලයකට පස්සේ අපව බලන කෙනෙකුට හරි ඔක අර ගොනු කරලා එක මාතෘකාවක් යට දේවල් අහන්න. මේ එක පැත්තකින් ඕකේ දැන් අපි සමහර දේවල් නැවත කතා කරලා තියෙනවානේ. ඉතින් නමුත් ඒකේ දැන් අපි 2000 කතා කරපුවට වැඩිය අපි දැන් කතා කරනවා මට හිතෙනවා ටිකක් ඉස්සරහින් තියෙන්නේ. ඒ කියන්නේ අපේ අර මේ අත්දැකීම් එක්ක අපි මේකේ අර ඉස්සරහට ගිහිල්ලා අපි ලබා ගන්න අලුත් දැනුම අලුත් ඥානයක ඒවා ටිකක් දියුණු වෙලා තියෙනවා. ඉතින් එතකොට ගොඩක් මේ ළඟදී බලන ඒවා මේ වල මම හිතන්නේ ප්‍රයෝජනවත්කම වැඩි වෙන්න පුළුවන්. මේ අනිත් එක තමයි ඔය දැන් මේ ඒක අර නැවත කියනකොටත් ඕකේ සමහර ඒකේ ප්‍රශ්න ඇති වෙනවා. මම දන්නේ කියන අහන අයගේ කමෙන්ට්ස් වල එහෙම පේන්නේ නැහැ. නමුත් ඒගොල්ලෝ කොයිතරම් දුරට දැන් මේවා මේ ගොනුවක් හැටියට එක ගෲප් එකක් හැටියට පාවිච්චි කරනවද කියන එක මේ ප්‍රශ්නයක්. ඉතින් දැන් ඔය කියන එක හරිම වැදගත්. ඔයා කරපු එකත් ගොඩක් වැදගත්. ඉතින් අපි මේ ඉස්සරහට යනකොට මොකද්ද කරන්න ඕනේ කියන එක මම හිතන්නේ අපි හොඳයි මේ කතා කරන එක. ඒක තමයි මම ඒක තමයි ඊළඟට එන්න හිටියේ. දැන් ඔය කියපු කතාවත් තමයි මොකද ඇත්තටම සමහර අය මෙහෙම එකක් තියෙනවා. දැන් ගොඩක් දෙනෙක් කමෙන්ට්ස් දානවා. ඒකට මම හැමතිස්සෙම වගේ උත්තරයක් දෙනවා. ඒ හැමදාම කෙනෙක්ව මම හැම එකම බලලා අඩු ගානේ ලයික් හරිකෝ හાર્ට් එකක් හරිකෝ එහෙම නැත්නම් තෙරුවන් සරණයි හරි කියලා මම දෙනවා ඒගොල්ලන්ට. මොකද ඒක මෙතන මම කියලා තියෙනවානේ මේක සාකච්ඡාවක්. සාකච්ඡාව අපි මෙතන කතා කරන ටික විතර නෙවෙයි ඊට පස්සේ නේවත් ඒගොල්ලෝ දාන ප්‍රශ්න වලට උත්තර දෙනවා. ඉතින් ඕකෙදි මට වෙන එකක් තමයි දැන් ගොඩක් දෙනෙක් ඔය දිගටම හරියට ওই ප්‍රශ්න අහා තිබිච්ච අය ගොඩක් දැන් වැඩි ප්‍රශ්න අහන්නේ නැහැ. මොකද ඇත්තටම ඒගොල්ලන්ට අර ඔයා කිව්වා වගේ මේකේ අර අවබෝධය ලැබිලා දැන් මේක අර හරි මගට වැටිලා අහගෙන ඉන්න එක තමයි ඒගොල්ලන්ට අවශ්‍ය වෙන මොකුත් ඕනේ නැහැ. මොකද ඒගොල්ලන්ට තේරෙනවා අපි කියන්නේ මොකද්ද කියන එකයි. අනිත් එක දැන් ඒ අධ්‍යාත්මය තුලින් ඒක දකින්නවා. දැන් මේ කීප දෙනෙක් මම දැක්ක ඔය දානකොට දානවා. දැන් මේකෙන්ම තමයි මම මේක ඉගෙන ගත්තේ. මේකෙන් තමයි මම ඒක දන්නේ. මේ ජීවිතේ මෙහෙමයි යන්නේ. අර ඔය කියලා කියන්නේ ඒගොල්ලෝ අර ඒක කියන්නේ අර අනිත්‍යතාවය එහෙම නැත්නම් ශුන්‍යතාවය දැකපු හැටි එහෙම විස්තර කරනවා. ඉතින් ඒකේ ඇත්ත අර ඔයගේ වගේ හැම එක්කෙනාම දිනු වෙනවා. අපි මෙතන දැන් කතා කරන ටික ඒක වෙනස් වෙනවා. ඒ වගේම මේ අහගෙන ඉන්න අය ටික වෙනස් කරනවා. ඒක හොඳ පැත්ත. ඇත්තටම හොඳ කරුණක්. ඉතින් අපි මෙතන අපිට මේකේ අපිට පේන්නේ හොඳ විතරයිනේ. ඒකයි හොඳ. අනිත් එක මේ මම මේක මේව කරෙත් ඒක තමයි සමහර අයට ඔය අර සමහර අය ප්‍රශ්න අහනකොට වුණත් මේ අහන්නේ යම් කිසි කරුණක් ඉතින් මම සමහර අයට ඒගොල්ලන්ට මේ වගේ මේ ගොනු කරපු ඒවා දාලා තිනවා ඒගොල්ලන්ට මේකත් බලන්න කියලා. ඉතින් ඒක තමයි මෙතන මේ කොහොමද මේ සුමේද ඔයාලට මොකද තියනවද කියන්නේ මේක ඔය අපේ මේ ආපු ගමන ගැනයි දැන් ඉස්සරහට යන්න ඕන ගමන ගැන. දැන් මේක කියන්නේ චින්තක කිව්වා වගේ මේක අර අපි එන්න මේක ගැඹුරට යන එකක් තියෙන්නේ. මුලදී ඒක බොහොම උඩ ලෙවල් එකෙන් කතා කරලා ඊට පස්සේ එන්න ගැඹුරට කතා කරන වගේ එකක් මට හැඟෙන්නේ. ගොඩක් අයට මේක වෙන්නේ ගොඩක් අය දැන් මේවා බලන්න ඉන්නේ එක්කෝ තමන් ඉන්න තැන තමන් දන්නේ නැහැ. ඒ කියන්නේ තමන් මොන ලෙවල් එකේද ඉන්නේ කියලා. ඉතින් ඒක හොයන්න හරි අමාරුයි. ඇත්තටම තමන් ඉන්න එක ඒ ලෙවල් එකට අනුව මේකේ කොතනින්ද පටන් ගන්න කියන එක හොයන්න ඒක අමාරු වැඩක් නේ. ඒක කියන්නේ අමාරු කියන්නේ ඒකට කාලය ගත වෙන වැඩක්. ඒවා
සර්ච් කර කර බල බල යන්න ඕනේ. ඉතින් මං හිතනවා දැන් යම තරමක් දුරට දන්න කෙනා එතකොට නිකන් උදාසීන වෙනවා මේක මට මේ දේ තේරෙන දේවල් නෙමේ තියෙන්නේ අර මේ එහෙම කියලා. ඒ වුණත් එයා දන්නේ නැහැ එයා ඉන්නේ කොතනද කියලා. ඉතින් ඒකට හොඳම දේ තමයි මේකේ අර මුල ඉඳලම බලාගෙන යනකොට දැන් Taman දන්න දේවල් ටික ඒකට ගලප ගන්න එක කරගෙන ගිහින් එක තැනකට එයා එනවා අන්න මෙතනින් මෙතන තමයි මට මේ දැන් ඉන්නේ කියන තැනක් එයාට අහු වෙනවා. එතකන් ඉවසීමෙන් එයා බලාගෙන යනවා නම් හොඳයි. ඒකයි මට කියන්න තියෙන්නේ මේ මොකද නැත්තම් ගොඩක් අය හිතනවා මට දැන් මේක මං එයා දන්නෙත් නෑ එයා කොතනද ඉන්නේ කියලා. මුලේව බැලුවම මේවා තේරෙනවනේ ඔහොම කියලා ඉන්නවා. එහෙම නැත්තම් අගහරියෙන් බැලුවොත් එයා හිතනවා මේක මේ එයාට නිකන් ගෝචර නෑ වගේ. ඉතින් ඔන්න ඔය ඒක හොඳ ප්‍රශ්නේ වචනයක්. හින්දා ඒක හොඳ මම වචනයක් ගෝචර. හිතනවා ඒක ඉවසීමෙන් මුල ඉඳලම බලාගෙන ගිහින් Taman ඉන්න තැන අල්ලගන්න එක තමයි හොඳම දේ කියලා මට යෝජනා කරන්න තියෙන්නේ. බොහොම හරි. බොහොම හරි. ඉතින් අර සමහර කාරණා තියෙනවා යලි යලි අහනකේ වැදගත්කම වෙන්නේ සමහර කාරණාවල තීරුම එන්නේ යම්කිසි මේ ටර්නින් පොයින්ට් එකකින්. ඒ නිසා ධර්මයේ නිතර පරිහරණය කිරීම අවශ්‍යයි කියන එක ගැන විවාදයක් නැහැ. හරියට හරි. හරියට ඒක හොඳ පණිවිඩයක් අයියා දුන්නේ. ඒ කියන්නේ මේක නැවත නැවත අපේව බලනවා විතර නෙවෙයි ඕන කෙනෙක් එකක් කමන්නේ නැහැ. බැලුවට කමන්නේ නැහැ. එතකොට අර ටර්නින් පොයින්ට් එක එනවා. ඇත්තටම අර දැන් මේකේ තියෙන ඒවා වුණත් මමත් දකින්නවා දැන් මම දැන් මෙතන කතා කරලා රෙකෝඩ් කරලා ඉවර වෙලා ආපහු එඩිට් කරන්න ගන්නවන්නේ අරගෙන එඩිට් කරගෙන යනකොට මට තේරෙනවා සමහර ඒවායි කොච්චර වටිනවද කියලා. මේවා මේ ගොඩක් වෙලාවට මම කියපු ඒවා වුණත් මම දන්නවා ඔයගොල්ලෝ දන්නවනේ මම කියනකොට ඒක ඔයාලා බලලා කියනනේ මට ඒක එනවා ඉන්ටියුෂන් එකෙන් ඒක තමයි මම කියන්නේ. ඒවා කියවුණා ඒවා වුණත් කියවෙනකොට මට තේරෙනවා කොච්චර මේ ධර්මයේ ධර්මතාවයේ කොච්චර මේ පිරිසිදුද කියලා. ඒකෙන් කොච්චර හරි වෙලාවට හරි තැනට ඒකට උත්තරේ එනව නේද කියන එක. ඒක හොඳ කතාව. හරි. අපි එමනම් මේ තා පොඩ්ඩක් මේක ගැන විස්තර කරමු. ඒකට ඉස්සෙල්ලා මට හිතුණා මේ අපි මේ කතා කරන්න පොඩ්ඩක් අර දැන් අපේ නියම පරණ ෆෝමැට් එකට යන්න. මොකද අපි ඉස්සර භාවනා කරලා තමයි පටන් ගන්න සාකච්ඡාව. පොඩ්ඩක් වෙලා භාවනා කරලා තමයි ඒක සාකච්ඡාව පටන් ගන්න. ඒක නිසා මට හිතුණා දැන් මේ අලුතෙන් එන අයටයි අලුතෙන් හිටපු අයටත් එක්කත් හරියන්න. අපි පොඩ්ඩක් අර ප්‍රත්‍යක්ෂයේ කියන තැනට ඒ කියන්නේ මොකද මේ ළඟදී මම දැක්ක එකේ ප්‍රශ්නයක් අහලා තිබුණා ප්‍රත්‍යක්ෂය ගැන. ඒ නිසා මම දැන් මේ ඔක්කොම දැන් අපේ සාකච්ඡාවල් පටන් ගත්තෙත් මේ ඔක්කොම කරන්නේ දැන් මම කරන්න හදන්නේ මගේ තියෙන එක්ස්පීරියන්ස් එක අනිත් අයත් එක්ක බෙදා ගන්න. ඒක තමයි මම මේ ඉන්නටත් කියන්නේ. ඒ එක්ස්පීරියන්ස් එක එන්නේ මම හැමතිස්සෙම කියන එකක් තමයි තමන්ගේ අධ්‍යාත්මය හරි තැනට ගෙන આવොතින් ඒ භාවනාවකදී ඒ තැනට ගෙන આવොතින් එතනින් පස්සේ ඊටු ටික ඇත්තම තමන් තුලින්ම ඒ ටික මතුවෙලා එනවා. ඒ මතුවෙන්න ඉඩ අරින්න ඕන. ඒකට තමයි භාවනාවේ තියෙන වටිනාකම මේක. දැන් මේක අපි දැන් ගොඩක් වෙලාවට මම මේක කතා කරලා තිනවා හැමතිස්සෙම මම මේ බෙදාගන්නේ මගේ එක්ස්පීරියන්ස් එකේ. ඉතින් මගේ එක්ස්පීරියන්ස් එකේ හැටියට මට දැන් ඇහිලා තියෙන ගොඩාක් දේවල් වලින් හැටියටයි මට තේරෙන එකක් තමයි මේක ඇත්තටම මේ බුදුහාමුදුරු කොච්චර මේකවත් දැන් සමහර අය ඉන්නවා තමයි මේ නිකන් බණක් අහා ඉන්නකොට එකපාරට මේක වෙනසක් වෙනවා ඒගොල්ලෝගේ Taman තුල. ඉතින් ඒවා වෙන්න පුළුවන් මොකද ඒගොල්ලෝගේ ගෙනාවු උපනිශ්‍රේ මත ඒගොල්ලෝ ඊට ඉස්සෙල්ලා අහලා තිබිච්ච දෙයක් මත එහෙම වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඇත්තටම මගේ එක්ස්පීරියන්ස් එක ඇදීලා මට නම් තේරෙන එකම දේ තමයි මේක හරියටම දකින්න නම් මම කියන්නේ අර බුදුහාමුදුරුවෝ කියන අර සමාධිපච්චය යථාභූත දර්ශනා කියන දැකීම දකින්න. ඒ දැකින මම දැකපු දැකීම දකින්න නම් ඇත්තටම භාවනාවේ ඉඳලා තමන්ගේ අධ්‍යාත්මයේ අර නිසසලතාවයේ නිහඬතාවයට අවධානය සම්පූර්ණයෙන් යොමු කරලා ඒ නිසසලතාවයේ තියෙන ස්වභාවය ඒකේ තියෙන ඩෙන්සිටි එක එහෙම නැත්නම් ඒකේ තියෙන ස්වභාවයේ තියෙන ස්පර්ශය ඒක තුලින් දකින්න ඕනේ මේ හැම දෙයක්ම සංඥාවක් විතරයි කියන එක.
ඒක පෙනෙන්න ඉඩ අරින්න ඕනේ. තමන් මේ බලෙන් කරන්නේ නැහැ මේක. මේ ඇත්තටම කරන්නේ දැන් මම මෙහි ඇයට භාවනාව කරන වෙලාවේ මම කරන එකක් තමයි හැමෝටම කියන්නේ. මම ගේන්නේ ඕගොල්ලෝ කියන මේ ඕගොල්ලෝගේ ඉන ඇම්බියන්ස් එකට. ඇම්බියන්ස් එක කියන එකේ තේරුම මේ ඇතුළෙම තියෙන අර වාතාවරණයට. දැන් අපි දැන් ගයක් එහෙම ගත්තොත් ගේ ඇතුළේ ඔය ලස්සනට හදලා තිනකොට හොඳ ඇම්බියන්ස් එකක් තියෙනවා කියලා කියන්නේ. ඒ වගේ අර තමන්ගේ අධ්‍යාත්මයේ තුල තියෙන වාතාවරණය එහෙම නැත්නම් ඒ ස්වභාවය තමන්තුගේ අවධානයට ගෝචර වුණාට පස්සේ ඒ අවධානය තුලින් ඒ ගෝචර වෙච්ච ඒ ස්වභාවය වෙනස් වෙන හැටි බලන් ඉන්න එක විතරයි කරන්න ඕනේ. ඒක බලන් ඉන්නකොට තමන්ටම දැනෙනවා මේ ඇතුලේ මොකද්ද මේ වෙන්නේ කියලා. ඒක නිකන් මේ බොහොම ඉතාසියුම් ලෙස. ඒ කියන්නේ නාම මාත්‍රයක් ලෙස ඒ තරමටම දැනෙනවා. දැන් අර මතකනේ මේ සුධර්මයක පදක් කිව්වේ අර මේ කියන්නේ මේ ලෝකේ පුංචිලා යනවා අන්තිමට දැන් මේ මට දැනෙච්ච තැන මේ ඒ කියන්නේ පිහිටා නොපිහිටි තැන. ඒ කියන්නේ පිහිටන තැනක් නැති තැන. මෙතෙන්ට ඒකටපත් වෙන්න ඉඩ අරිනවා විතරයි. තම මොකුත් කරන්නේ නැහැ එතන. Taman ඒකට වෙන්න ඉඩ අරිනවා. ඒකයි මෙතන තියෙන්නේ. ඉතින් මම ඒකට ඒ අර මම හැමදාම කරන මේ අනිත් අයටත් කරන මේකට මම හිතනවා මේ අද අපි පොඩ්ඩක් ඒ භාවනාව කරලා එතනට මම පොඩ්ඩක් උදව් කරලා ඊට පස්සේ අපි ඊටු ටික කතා කරමු. පොඩ්ඩක් මේ භාවනාව කරනකොට මොකක් වෙලාවට කරන්න ඕනේ මම නම් උගක්ම අනුමත කරන එක තමයි අපි පළක් බැඳගෙන භාවනා කරන එක තමයි උගක්ම වටින්නේ. දැන් ඉතින් මෙහෙම භාවනා කරන අයට මම ඉතින් ඒකට ඒව වෙච්චර කරන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට එච්චර තේරුමක් නැති නිසා ගොඩක් වෙලාවට ඉතින් වාඩිලා ඉන්න තැන කමක් නැහැ කියලා කියන්නේ. ස්පුටුවක වාඩිලා ඉන්නවා නම් පුටුවෙත් වාඩි වෙලා ඉන්න. එහෙම නැත්නම් කුෂන් එකක ඉන්නවා නම් කුෂන් එකේ වාඩි වෙලා තමන්ට කරන්න තියෙන්නේ තමන්ගේ අර මේ කුඳුයට පෙළ කෙලින් තියා ගන්න ඕනේ. මොකද එතකොට අර තමන්ගේ අවධානයම නැත්තම් එළඹගත් සිහිය ඒක එක්තරා මට්ටමකින් තහවුරු වෙනවා. එතකොට අර නිදිමත ගතිය, නිින්ද යන ගතිය ඒවා එන්නේ නැහැ. ඒක තමයි පළවෙනි එක. පළවෙනි එක තමන්ගේ අවධානය ප්‍රමුඛ කර ගන්න ඕන ටික. ඒ වගේ හොඳට වාඩි වෙලා පහසුවෙන් වාඩි වෙලා මේ කුඳුයට පෙළ කෙලින් තියාගෙන හොඳට ඉන්න. දැන් මම මේ භාවනාවට මේ ගයිඩ් කරන්න හදන්නේ ඔයගොල්ලෝ ඔය අහගෙන ඉන්න ඕන කෙනෙකුට මම කියන්නේ ඔයගොල්ලෝ ඉතින් හෙඩ්ෆෝන් දාගෙන අහගෙන ඉන්නවනේ ඒත් කමන්නේ. හොඳට පැහැදිලිව මේ පහසු විදිහට වාඩි වෙන්න. වාඩිලා ඉන්න තැන. ඉතලා මේ වාහන වල යන ගමන් මේක කරන්න එපා. මොකද ඔයගොල්ලන්ට මේක වාහනෙත් එක්ක මේක කරන්න බෑ. කොහේ යම් කිසි තැනක වාඩිලා ඉඳගෙන තමයි ඒක කරනවා නම් කරන්න ඕනේ මේ භාවනාව. ඒක මේ භාවනාවට හා සමානව මම මේ ඔය ඉස්සෙල්ලා කියලා කරලා තිනවා මම මේ අපි තව පාරක් මේ විශේෂයෙන් අපි කරන්නේ. එතකොට මේ පහසුවෙන් වාඩි වෙන්න ඒක සහැල්ලු කරගන්න. ඒක සහැල්ලු කරන ගමන් තමන්ගේ මේ කොඳුයට පෙළ කෙලින් තියාගන්න. එතකොට තවලේසි ඊළඟට විශේෂයෙන්ම මේ ඒක සහැල්ලු කරගන්න හොඳ ක්‍රමයක් තමයි මේ ඉස්සෙල්ලාම කරන්න ඕන දේ මම දැන් කියන විදිහට මේ හොඳ උස්මක් ඉහළට අදින්න. ඉහළට අරගෙන ඒක අල්ලගෙන ඉන්න. උස්ම ඉහළට අරගෙන අල්ලන් ඉන්න. ඒ ඉන්න අතරේ හොඳට අවධානය යොමු කරන්න තමන්ගේ ඇඟේ තියෙන තද ගතිය. ඒ උස්මත් එක්ක ඉහළට ආව. ඊට පස්සේ ඒ උස්ම බොහොම සහැල්ලුවෙන් පහතට යන්න ඉඩ අරින්න. ඒකම තමන්ගේ ඇඟ සහැල්ලු වෙන්න ඉඩ අරින්න. ඒ සහැල්ලු වෙන ගතිය හොඳට අවබෝධයෙන් දැනගන්න. හොඳට අවබෝධයෙන් දැනගන්න. ඒකට තමයි දැනෙන්නේ මුළු ඇඟම නිකන් සීතල වෙලා යනවා වගේ. එහෙම නැත්නම් සහැල්ලු වෙලා යනවා. ඒ පාසු හොඳට දැනගන්න. කොච්චර සහැල්ලුද තමන්ගේ ඇඟ. මොකද අපි සාමාන්‍යයෙන් ඇඟ අල්ලගෙන ඉන්නේ අපි නොදැනුවත්වම අපි මේ ඇඟ තද කරගෙන ඉන්නේ. ඒ තද කරගෙන ඉන්න ගතිය අඩු කරන්න තමයි මේක කරන්නේ. අපි තව පාරක් ඒක කරමු. හොඳ හුස්මක් ඉහළට අරගෙන ඒකට අල්ලන් ඉඳලා ටික වෙලාවකින් දැන් ඒ හුස්ම අතාරිනකොට ඒකත් එක්ක දැනෙන අර සහැල්ලු ගතිය. ඒ සහැල්ලු ගතිය මුළු ශරීරයේ පුරාම විහිදිලා යන ඉඩ අරින්න.
ඒ සැහැල්ලු ගතිය හොඳට අඳුර ගන්න. දැන් ඔයගොල්ලන්ට තේරෙයි මුළු ඇඟම සැහැල්ලු සනීපයි. ඒක තමයි ඔය තමන්ගේ නළලට හරියට තද ගතියක් තියෙනවා. මොකද තමන් හිතන දේවල් ඔක්කොම උතර තමයි සිද්ධ වෙන්නේ අර මොලෙත් එක්ක සම්බන්ධ වෙච්ච වෙලාවට. ඒ නිසා අපිට ඔය නළලට තියෙන තද ගතිය සැහැල්ලු කරන්න ඕනේ. ඒ සැහැල්ලු කරන එක කරන්නේ තමන්ගේ අවධානය දැන් මම මේක කියනකොට හොඳට අවධානය යොමු කරලා බලන්න තමන්ගේ නළලත ස්වභාවය. ඊළඟට ඒ අවධානය එතනින් ඉවත් කරලා ගෙනියන්න තමන්ගේ හිස පිටිපසට. ඒතකොට තමන්ට දැනේවි තමන්ගේ නළලත සැහැල්ලු වෙනවා. හොඳට කල්පනා කරන්න. හොඳට අවධානය ගෙනියන්න තමන්ගේ නළලතෙන් ඉවත් කරලා තමන්ගේ හිස පිටුපසට. දැන් ඔයගොල්ලන්ට දැනේවි අර නළලතත් සැහැල්ලු ගතිය. සනීප ගතිය. ඒතකොට තමන්ගේ අවධානය උගා කේන්ද්‍ර වෙලා තියෙන්නේ තමන්ගේ හිස පිටුපස. කියන්නේ අර සුසුම්නාවට පොඩක් උඩින් ඒ හරියට දැන් අවධානය යොමු කරගන්න. එතකොට තමන්ට දැනෙවි දැන් තමන්ගේ අවධානය එතන තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ අර නළලත සැහැල්ලු වෙනවා. දැන් ඒ වගේම තමන්ගේ ඇස් දෙකත් සැහැල්ලු කරගන්න. කම්බුල් වල තියෙන කම්බුල් තද ගතිය අඩු කරන්න. ඒ වගේම තමන්ගේ උරහිසේ තියෙන තද ගතිය අඩු කරන්න. ඊළඟට මුළු ඇඟේම තියෙන බර ගතිය ඒ තමන් වාඩිලා ඉන්න ඕනම තැනකට පුටුවටද කුෂන් එකට නම් කුෂන් එකටද එතනට අතාරින්න. ඒ කියන්නේ මුළු තමන්ගේ ඇඟේ තියෙන බර ගතිය සම්පූර්ණයෙන්ම ඒ වාඩිලා තියෙන තැන අතාරලා තමන්ගේ මුළු ඇඟම සැහැල්ලු කරගන්න. දැන් තමන්ගේ ඇඟ ඉතා සැහැල්ලුයි. ඊළඟට තමන්ගේ හිත සැහැල්ලු කරගන්න කරන්න තියෙන එකම දේ තමයි මගේ මේ කතා කරන සද්දේ නැති වෙච්ච ගමන් ඇති වෙන ඒ නිහඬ නිසසල ස්වභාවයට තමන්ගේ අවධානය සම්පූර්ණයෙන්ම යොදන්න ඕනේ. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම කියන්නේ 102ක්. තමන්ගේ අවධානය සම්පූර්ණයෙන්ම යොමු කරන්න මේ මම කතා කරලා නැවතින මේ දැන් නැවතුනාට පස්සේ ඇති වෙන ඒ නිහඬ නිසසල ස්වභාවයට. දැන් කරන්න එක. දැන් තමන්ගේ හිස් ගත නිසසලයි සිත නිසසලයි තමන්ගේ අවධානය සම්පූර්ණයෙන්ම යොමු වෙන්නේ ඒ තමන් තුලත් වටපිටාවේ තියෙන ඒ නිහඬ නිසසල ස්වභාවයට. ඒ ස්වභාවය හොඳින් අඳුනගන්න.
ගත සැහැල්ලුයි, සිත සැහැල්ලුයි. ඔබගේ අවධානය සම්පූර්ණයෙන්ම යෙදවිලා තියෙන්නේ ඒ තමන් තුළත් ඒ වටපිටාවේ තියෙන නිහඬ නිසසල ස්වභාවය. ඒකට තමන්ගේ අවධානය 100%ක් යෙදවෙන්න ඕනේ. එතකොට වෙන මුකුත් සිතිවිලියෝ වෙන මුකුත් කරුණු තමන් තුළට ඇතුල් වෙන්න ඉඩ නැහැ. ඒ නිසා සම්පූර්ණයෙන්ම 100%ක් තමන්ගේ අවධානය යොදවන්න ඒ නිහඬ නිසසල ස්වභාවයට. ඒකේ තියෙන අර ගැඹුරු ස්වභාවයට. ඒ තියෙන නිසසලතාවයට හොඳට අවධානය යොමු කරන්න. ඒකේ ගැඹුරුම ස්වභාවයට යන්න. ඉල්ල එතන සිදුවෙන දේවල් උපේක්ඛාවෙන් බලන් ඉන්න. ඒ වචනේ තේරෙනවනේ උපේක්ඛාවෙන් බලන් ඉන්න. ඒ කියන්නේ තමන් ඒකට මුකුත් කරන්න යන්නෙත් නැහැ. මොකද වෙන්නේ කියන්නේත් හොයන්න යන්නේ නැහැ. තමන්ගේ හිතවිලියකට යෙද වෙන්නේ නැහැ. තමන් ඒ අවධානය සම්පූර්ණයෙන් ඒ නිහඬ නිසසල ස්වභාවයට යොදවලා විමසිල්ලෙන් ඉන්න. උපේක්ඛාවෙන් බලන් ඉන්න. ඒ නිහඬතාවයේ සිදුවෙන සිදුවීම් උපේක්ඛාවෙන් බලන් ඉන්න. ඒ නිහඬතාවය තුළ ගැඹුරටම යනකොට තමන්ට දැනේවි අඳුරු හෝ යම් තරමකින් ආලෝකමත් ඒ ස්වභාවය. ඒක තමන්ට ස්පර්ශ වෙන්න ඉඩ අරින්න එච්චරයි. ඒක ගැන හිතන්නවත් කතා කරනවත් මම මොකද මේ මම අන්තිම වරට මම මේ කතා කරන්නේ. මොකද මම කතා කරපුවාම ඕගොල්ලෝගේ අවධානය වෙනස් වෙනවා. ඒ නිසා දැනට මම මේ කියන්නේ අවසාන වශයෙන් ඒ තියෙන සිදුවීම, ඒ තියෙන ස්වභාවය තමන්ට ගෝචර වෙලා තියෙන මේ නිහඬ නිසසල ස්වභාවය තුල සිදුවෙන දේවල් වලට අවධානයෙන් ඉන්න. එහෙම නැත්නම් උපේක්ඛාවෙන් ඒක දිහා බලන් ඉන්න. මේ බලනවා කියලා කියන්නේ තමන්ගේ අවධානය තුලින් තමන්ට දැනෙන ඉඩ අරින්න. ඇස් දෙක අරගෙන නෙවෙයි ඉන්නේ. ඇස් දෙක වහගෙන ඉන්නේ. තමන්ට දැනෙන ඒ ස්වභාවයට ඉඩ දෙන්න. ඒකට උපේක්ඛාවෙන් ඒ ස්පර්ශ වන ස්වභාවය හඳුනගන්න.
හොඳයි. අපි දැනට නවත්තමු. මම මේ පොඩි ආරම්භයක් අරන් දුන්නේ ඔයගොල්ලන්ට. දැන් ඒ වගේ දැන් මේක දැන් ඔයගොල්ලන්ට වෙන වෙලාවක මේ මේ මගේ ඔය ගයිඩ් කරපු එක ඒක අහගෙන ඉඳලා ඕනනම් අන්තිම හරියට එනකොට ඒක ඕෆ් කරලා ඊළඟට තමන් භාවනාවේ දිගටම කරගෙන යන්න ඉඩ දෙන්න. තමන්ගේ තුල සිදුවෙන මේ වෙනස් වීම වලට ඒක සිදුවෙන එක උපේක්ෂාවෙන් බලන් ඉන්න. එතකොට ඔයගොල්ලෝ දැනෙවි කොච්චර අර බුදුහාමුදුරුවෝ කිව්ව අර සමාධි පච්චය යථාභූත ඥාන දර්ශනා කියන එකේ තේරුම කොච්චර වටිනවද කියන එක තමන්ටම දැනෙවි. හැබැයි ඉතින් මේක ගොඩක් වෙලා තමන්ට හැක්තරම් වෙලා ඉඳලා එක දවසකදී ඒක බැරි වුණොත් ආයෙ වෙන දවසකට ආයෙ විදිහට වඩලා බලන්න. මොකද සමහරවල් තමන්ගේ ඇඟේ තියෙන එක එක ආවේග නිසා සමහර දවස් වලට හොඳට භාවනාවේ ඉන්න පුළුවන්, සමහර දවස් වලට එහෙම ඉන්න බැරි වෙනවා. එහෙම වුණොත් ඒක කරන්න දෙයක් නැහැ. හැබැයි ඉතින් මේක හැමදාම කරන්න. හැමදාම එක්ක හවසට හරි උදේට හරි යම්කිසි වෙලාවක් පැය දෙකක් විතර කරන්න පුළුවන් නම් හොඳයි. එහෙම නැත්නම් තමන්ට පුළුවන් විනාඩි 15ද විනාඩි 20ද ඒ විදිහට මේක පුහුණු කරන්න. එතකොට ඔයගොල්ලන්ට යම් ප්‍රතිඵල ලැබෙවි. මොකද මම මේ කියන්නේ මේ ප්‍රතිඵල මෙහෙ කරන අය ගොඩක් දෙනෙකුට ওই ප්‍රතිඵල ලැබිලා තිනවා. ඒගොල්ලෝ වැඩි වෙලා ඉන්නේ මාත් එක්ක මේ භාවනා කරන්න ඇවිල්ලා වාඩිලා ඉන්නේ විනාඩි 40ක් විතර. නමුත් සමහර අය විනාඩි 40 තුලින්ම මේක ප්‍රතිඵල ලබනවා. සමහර අය ඒක ආයෙ ගෙදර වල ගිහලා පාවිච්චි කරලා ඒගොල්ලෝ ඇවිල්ලා කියනවා හරි හොඳයි කියලා දැන්. ඒ නිසා මම මේ ගොඩක් ඔයගොල්ලන්ට කිව්වේ මේ විශේෂයෙන් ඒක බෙදා ගන්න ඕනේ හින්දා. අපි මේ අර මේ සාකච්ඡාවට පොඩි ආරම්භයකට එක්ක හොඳයි. අපි දැන් සාකච්ඡාව පටන් ගමු. මේ ඔයගොල්ලන්ට මම හිතන්නේ අපි සාකච්ඡාවේ ටොපික් දෙක තමයි එක මේ භාවනා ක්‍රමයයි භාවනාව ගැන ඔයගොල්ලෝ තියෙන අත්දැකීම් ටික බෙදා ගන්න එකයි. අනිත් එක දැන් අපි මේ මෙච්චර කල් කරේ මේ අර මේ පටිච්චසමුප්පාදයේ ප්‍රතිලෝම වෙන හැටි කියපගෙන ඒක පිළි සාරාංශයක් කරන්න ඕනේ කියලා තමයි ඒක අපි ඊළඟට කරමු. ඔයගොල්ලෝ තියෙනවද මොකද ඇඩ් කරන්න මේ අනිතට දැනෙන්නත් එක්ක ඔයගොල්ලෝගේ භාවනාවේ පුරුදුත් එක්ක දැන් අපි කරපු භාවනාවටත් සම්බන්ධ කරලා මේ පොඩි මේ එකතු කිරීම ටිකක් කරන්න එන. මම ඉස්සෙල්ලාම දෙන්නකෝ චින්තකට ඔයා පුරුදු පරිදි. ඕකේ මේ කරන ප්‍රායෝගික කරන අයට මතක් කරන්න තියෙන්නේ දැන් ඔය තත්ත්වයේ ඉන්නකොට ලොකු සනීපයක් දැනෙනවා. එතකොට හුඟක් අය කරන මේ වැරද්දක් තමයි ඒ සනීපෙට ඇලෙනවා. ඉතින් හැමතිස්සෙම මතක තියාගන්න ඕනේ අපි මේ ඒ ව්‍යායාමය කරන්නේ එක්සර්සයිස් කරන්නේ මේ ඇලීම හෝ ගැටීම නැති කරන්න. එතකොට මේ ඒක නිසා තමයි නන්ද කිව්වා වගේ ඒක ගැන හිතන්න යන්න එපා. මේ කොහොමද මේ වෙන්නේ කියලා. හැබැයි මතක තියාගන්න ඕනේ අපි ඒ තත්ත්වයේ නොහිටින වෙලාවෙත් සාමාන්‍ය ජීවිතේ වෙන වැඩ කරන වෙලාවෙත් සිද්ධ වෙන්නේ ওই දෙයමයි. එකම වෙනස තමයි ඔය අවධානය අපේ ඒ දේ ගැන නැති වෙන එක. මොකද එතනින් පිටපැනලා අර පිට බාහිර ලෝකේ වෙන දෙයකට අපේ අවධානය යොමු වෙනවා. එතකොට මේක අමතක වෙනවා. ඉතින් මේ ප්‍රායෝගිකව මේ කරන දේ අපි පාවිච්චි කරන්න ඕනේ එදිනදා ජීවිතේ එතෙන්ට එන්න. ඒ කියන්නේ ඕක මේ හැඳින්වීමක් නැත්තම් ඕක එක අවස්ථාවක් විතරයි කියන එක අමතක කරන්න එපා. මොකද අපි නැත්තම් අර වැරදි පාරේ යනවා. මගේ නම් අදහස මේකයි. ඉතින් එක එක්කෙනාට එක ආකාරයට තමයි භාවනාව පිළිටන්නේ. ඉතින් ওই භාවනාව පිළිටීම සඳහා මේ විශේෂයෙන් උපකාර වෙන එකක් තමයි මේ තුනටිය සහ හිස කෙලි තියා ගැනීම ඒ අවස්ථාවේදී ඒක කෙරෙන්න ඕන දෙයක්. මොකද ඒකෙදි සිද්ධ වෙනවා මේ ශරීරයේ මේ අපි හිතට දෙනවා අපේ
හිතට දෙනවා යමක් කරන්න. කියන්නේ මේ ශරීරය කෙලින් තියා ගැනීමම එක මේකක් ඒක ඇන්කර් එකක්. ඒ ඇන්කර් එක හරි වැදගත්. ඊළඟට අනිත් එක තමයි මේ ඔය සිතුවිලි එහෙම මේ දුවනවා. ඉතින් ඒවා මුලදී එහෙම මේ දුවලා ඉතින් ඊට පස්සේ ඒක ක්‍රමක්‍රමයෙන් ඉතින් හිමින් අඩු වෙනවා. ඉතින් ඒක මේ සිතුවිලි දිව්වා කියලා වැඩි අතරින්ද. ඒ සිතුවිලි දීම ටික කාලාන්තරයක් තිස්සේ යනකොට ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. අඩු වෙලා ඉවර වෙලා ඊට පස්සේ සිතුවිලි නැති අවස්ථාව එනවා. අන්නේ අවස්ථාව අල්ලගත්තොත් ඒ අවස්ථාවේ රැඳී ඉන්න පුළුවන් නම් පුළුවන් තරම් කල් ඉන්න. ඒක තමයි මට කියන්නේ. ඉතින් අනිත් එක එතෙන්දී සිතුවිලි නැති අවස්ථාව එනතුරු කියලා මේ ඒම් එකක් තියාගන්න එපා. ඒක ඉබේ සිද්ධ වෙනවා. ඒක ඕනකමින් කරන්න පුළුවන් එකක් නෙවෙයි, ඉබේ සිද්ධ වෙනවා. ඒ අවස්ථාව ආවෙන් පස්සේ අන්න ඒක නැතිලා ඉන්නේ. අවස්ථාව එක ආවේ නැහැ කියලා හරි අතහැරලා යන්න එපා. අවස්ථාව ඒ සමහරවල් නැහැ ඉතින්. ඒක තමයි නැහැ. භාවිතා කරන්න. භාවනා කියලා කියනවානේ භාවිතා කරන්න කියන එකයි තේරුම. ඉතින් ඔතෙන්දී අර විශේෂම වැඩේ තමයි විඥානයයි තමයි විඥානයේ සහ තමන් දෙපැත්තේ ඉන්න බව පෙනෙන්න ඕනේ. ඔක තමයි මට කියන්නේ. හොඳයි. ඔය කියවුණා ඇත්තටම දැන් DHI යගෙනුයි චින්තකගෙනුයි කියවුණා ඒ එක අවස්ථා කොහොමද ගත කරන්න කියන එක. ඉතින් ඕකේදී අර වැදගත් වෙන්නේ මේක භාවනා කරනකොට අර සමන් තුලින් අර සිත කියන්නේ දැන් ඔය පේන දේවල් දැනෙන දේවල් එළියේ තියෙනවා කියන්නේ ඒක එළියේ තියෙනවා වගේ දකින්න උත්සාහ කරන්න ඕනේ. ඒ කියන්නේ තමන් ඇතුලේ නෙමෙයි. දැන් සිත මොන හරි ඉතින් තෙපේනවා, සිතුවිලි දැනෙනවා. ගොඩක් වෙලාවට එන්නේ මූලිකම පටන් ගත්තාම දැන් ඔය කිව්ව විදිහට හැබැයි භාවනාව පටන් ගන්න ඕනේ. එතකොට තමයි ඉක්මනින්ම ওই தත්වෙට එන්නේ. ඒ අර කෙලින් තියාගෙන රිලැක්ස් කරලා එන්න ඕනේ. එතකොට සිත ගැලවෙනවා නිකම්ම ශරීරයෙන්. මොකද ශරීරය රිලැක්ස් උනේ නැත්නම් හිත ශරීරය අල්ල ගන්නවා. සිත ගැලවෙන්න ඔය හරි වැදගත් ඒ රිලැක්ස් කිරීම. ඊට පස්සේ සිත නිකම් පාවෙන ස්වභාවයකින් ඉතින් එක ඒවා පේනවා රූප කෑලි පේනවා එලි කෑලි ඔයගේ ඒවා නිකන් අර පාවෙන අර වතුරක නිකන් මේ තියෙන ටිකක් අර සාමාන්‍ය බොර වතුරක් වගේ එකක කෑලි පාවෙනවා වගේ ඉතින් ඒ වගේ ඒවා පේනවා ගොඩක් වෙලාවට පේන්නේ දේවල් ඈත ඉඳලා මෙහෙ Taman ළඟට ඇවිල්ලා Tamanගේ ඇතුළ පතා කරගෙන යනවා වගේ තේරෙනවා ගොඩක් වෙලාවට. ඒවා ඔය වෙන්න අරින්න නිකන් ඒ බලාගෙන ඉන්න අර කොහොම උපේක්ෂාවෙන් බලාගෙන ඉන්න විතරයි තියෙන්නේ. ඒව පස්සේ යන්න හොඳ නැහැ. ඒකක් අල්ලගෙන ඒක දිගේ යන්න හොඳ නැහැ. එතකොට එලි පේනවා, කෑලි පේනවා, විකාර රූප පේනවා. ඔක්කොම ඔහේ බලාගෙන ඉන්නවා. අර මොකුත් ඇක්ෂන් එකක් ගන්නෙ නැහැ. ඉතින් එතකොට ඔය මේ DHI කිව්වා වගේ එක වෙලාවකට ඔය අඩු වෙලා යනවා නැතිම වෙලා යනවා ආයෙ එනවා. ඉතින් ඕවා ඒක කිසිම රටාවක් නැහැ. හිස් වෙනවා ආයෙ එනවා අර එහෙම අපේ දැන් ලෝකේ හැම දේවල්ම එහෙමනේ. වලාකුලක් ආවත් ඒක රටාවක් නැහැ. ඔය එනවා ඒ විසිරිලා යනවා. ඒ වගේම තමයි මේ සිතේ ඇතුළත් ඒ වගේ කිසිම මේ බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ මේක තමයි ඊළඟට එන්න ඕනේ ඒ මුකුත් නැතුවම බලාගෙන ඉන්න එක තමයි කරන්න ඕනේ. එතකොට ඔය සිද්ධ වෙන්න ඕන හැමදේම සිද්ධ වීගෙන යයි. ඒක තමයි මට කියන්න තියෙන්නේ. දැන් කියන්න ඕනේ ඒවා හැම එකක්ම කියුණා මේ ඒතර මට මතක් වුණා එතෙන්දී අර ධම්මජීව ලොකු ස්වාමීන් වහන්සේ කියන මේ ගඟ ගලාගෙන යනවා බලන් ඉන්න අත දාන්න එපා කියලා. ඉතින් අන්න ඒක තමයි මම හිතන්නේ සුමේදත් දැන් විස්තර කරුවේ මේ ඉතින් ඒ භාවනාවේදී ඒ එන ස්වභාවයන් වලට ප්‍රතික්‍රියා දක්වන්න නැතුව ඉතින් බලාගෙන ඉන්න තමයි තියෙන්නේ කියන එක තමයි මම කියන්නේ. හොඳයි. ඕක තමයි අර බුදුහාමුදුරුවෝ දැන් ඕගදරණ සූත්‍රයේදී කියපු එකේ නියම තේරුම.
මම ඔය ඉස්සෙල්ලත් කියලා තියෙනවා. ඒ කියන්නේ කරන්න මොකද හරි ඇලෙන්න යන්නත් එපා. නිකම්ම ඉන්නත් එපා. අර බලාගෙන ඉන්න එච්චරයි. බලාගෙන ඉන්නවා කියන එක විතරයි කරන්නේ. ඒ කියන්නේ Taman මේ ඕකතරණය වෙන්නේ එහෙමයි. මේ ක්‍රමේ නෙමෙයි මොකද ධර්මදේශයන්න් වහන්සේලා කියන්නේම වෙන වෙන භාවනා ක්‍රම තමයි දැන් ගිහිල්ලා සිල් ගන්න ගියත් ඉතින් කියන්නේ මොන මෛත්‍රී භාවනා කරන්න එහෙම නැත්නම් ආනාපාන සති කියලා ඉතින් ඒ ක්‍රමයට තමයි හැඩ ගහිලා යන්නේ. ඒක අනුගමනය වෙනවා. නමුත් මේ ක්‍රමය ගැන සමාජ අපි නම් ප්‍රැක්ටිස් කරන මම නම් කරන්නේ මේ ක්‍රමයට තමයි යන්න බලන්න. නමුත් අර කියලා තියෙන අදහසත් ඉතින් ඒ වෙලාවට එනවා මට මෙහෙම කිව්ව මෛත්‍රී භාවනාව කරන්න කිව්ව නේද කියලා ඒ වගේ තවත් අදහස් මේ අපිට මේ ලැබෙනවා නිතරම. එහෙම නැත්නම් මේ වාගේ නිසා සැලව ඒ වාගේ හිත යමක් ඒක වෙන දේවල් වෙන්න බලාගෙන කියන එක හුඟක් මම හිතන්නේ අවධානය වෙන්නේ නැහැ. ඉතින් අන්න එහෙම දේකුත් තියෙනවා. ඔව් ඒක මම හොඳයි ඔය මතක් කරපු එක. මම ඒකට මේ තවඩ එකතු කරන්නම් ඔය කීප ඔයගොල්ලෝ ඔක්කොම කීප දේවල් වලට අදාළව විශේෂයෙන්ම දැන් ඔය සිරිවේ කීප එක ඒක ඇත්ත. මොකද සාමාන්‍යයෙන් භාවනාව කරනකොට මෛත්‍රී භාවනාව, පිළිකුල් භාවනාව, ආනාපාන සති කී භාවනා තියෙනවනේ. ඇත්තටම ඔය කායानुපස්සනාව කියන සතර සතිපට්ඨානෙ තියෙනකොට ඒ කායानुපස්සනාව කියන එකේදී භාවනා ක්‍රම 6ක් කියලා දෙලා තියෙනවා. ඒකේ තමයි ඔය ආනාපාන සතිය තියෙනවා, පිළිකුල් භාවනාව තියෙනවා, තව කොටස් ගැන බලන්න තියෙනවා. ඊළඟට ඉරියව්වේ සිටින එක බලන්න තියෙනවා. ඒ වගේ ඒ කරුණු 6ක් තියෙනවා. ඒක ඔක්කොම තියෙන්නේ ඇත්තටම සාමාන්‍ය සිත එක තැනකට ගෙන්න ගන්න. ඔය අර කරදරයට ඒ වයිට තමයි ඒක තියෙන්නේ. ඒක ඉවරලා අන්තිමට ඒ කායानुපස්සනාව කියන මේ කොටසේ තියෙන්නේ අන්තිමට මේ කය කියන්නේ මොකද්ද කියන එක 100%ම දැනගන්නවා කියන එකේ තේරුම කයයි අර ඉස්සෙල්ලා අර මේ සුමේර කිව්වා වගේ කයයි සිතවිලි සිතයි කියන එක වෙන කරගන්න. වෙන් වෙන්න ඉඩ අරිනවා. ඒ ටික තමයි ඒ කියන්නේ. දැන් ওই ටික ඔක්කොම තමයි සංක්ෂිප්ත කරලා දැන් මගේ අර මම කරපු භාවනාවේදී අර මුලින්ම ටික කරන්නේ. මුලින්ම ටික කරනකොටම අර දැන් ඔය හිතන්න ඕනෙත් නෑ මේක මේ පිළිකුල් ශරීරය අතරම කියනකොට මේක ශරීරය දැන් සහැල්ලු වෙලා තියෙන්නේ. ආයෙකට මුකුත් යන්න ඕනේ. ඒක තමයි ඒ කායනුපස්සනාව කියන එක ගැප් කරලා තමයි උතන තියෙන්නේ. ඊට පස්සේ වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන ඒ කරුණු ඔක්කොම ඉබේම Taman තුලින් මතුවෙනවා කියන එක තමයි මගේ අත්දැකීම. ඒක සිද්ධ වෙනවා. ඒක සිද්ධ වෙන එක තමයි අපි කතා කරේ. දැන් අර ඊළඟට සිදුවෙන ඒවා දිහා බලන් ඉන්නේ. එතකොට ඒව නිකාම්ම සිද්ධ වෙගෙන යනවා. Tamanට දැනෙනවා. ඒ කියන්නේ තමන් උපේක්ෂාවෙන් බලන් ඉන්නවා නම් ඒක Tamanට දැනෙනවා. ඒකෙන්දී තව හොඳ දේවල් තමයි කියුනේ අර මේ DHI කියවන හොඳට කෙලින් තියාගෙන මේක නිකන් ඇන්කර් එකක් කරන්න කියලා ඒක හරි වටිනවා. ඒක තමයි. මොකද මේ දැන් මෙහෙ ඉන්න උනත් සමහර අය දැන් ඒකෙත් වටිනාකම දන්නකමට ඒකවල මේ බංකුවක් හදාගෙන දිනවා අර මේ පොඩ්ඩක් මෙහෙම ස්ලාන් කරලා හදපු බංකුවක්. ඒක මෙඩිටේෂන් බෙන්ච් කියලා මේකලෝ කියන්නේ. ඒක දිගනලා තියාගෙන ඒකට උඩ කුෂන් එක තියාගත්තාම අර ඇඟ සම්පූර්ණයෙන්ම නිකන් අතහැර දාන්න පුළුවන්. මොකද අර මේක වාඩිලා ඉන්නකොට මුළු ඇඟටම මේ එකක් නෑ. ඒ කියන්නේ ඇඟ අල්ලගෙන ඉන්න ඕනේ නෑ. අතහැරගෙන ඉන්න පුළුවන්. අතහැරියාම අර එළඹ ගැසිය තවදුරටත් ඇතුළට යන. ඒක දැන් මම මේ ඇතුළට යනවා කියන එකේ තේරුම පස්සෙන් පස්සට යනවා. ඇත්තටම දැන් මෙහි ඉන්න තව එක්කෙනෙකුත් මට කියලා දෙනවා. දැන් මේ මම ඔක කතා කරලා තිනකොට ඕගොල්ලෝ මෙතන ඉන්න අය ගොඩක් දෙනෙක් දන්නවත් ඇති. ඒ කියන්නේ අපේ ඇඟ තිබුණාට අපේ අවධානය තියෙන්නේ අපේ ඇඟට පිටිපස්සෙන්. අපේ ඉසට ඉහෙලින්. ඒක තමයි මේක වෙන්නේ. අන්තිමට අපි අර අවධානය අපි මම කිව්වා අර කුණු කරගත්තාම එතන අවධානය අපි භාවනාවේ ඉන්න අපේ අවධානය මේ ශරීරයේ කියන ඒ ආපෝ තේජෝ වායෝ පඨවි කියලා තියෙන ඒවෙන්ට හැදිලා තියෙන එකෙන් එළියට යනවා. ඒක Tamanට දැනෙනවා. ඒක තමයි එතන ඒ කතාවේ තේරුම. එතකොට අර මේ දැන් චින්තක කිව්වා වගේ අර දැන් අර අපි ඒ තියෙන ස්වභාවය මේ මොහොතේදී මේක තියාගන්න ඕනේ කියන එක ඒක මම ඔය ඉස්සෙල්ලා තියෙන මම දැනෙන එක තමයි ඔය කියන දැන් අර මම කිව්වනේ අපි අවධානය අර විදිහට තියාගෙන ගොඩක් වෙලා ඉන්නකොට අපේ අවධානයයි අපේ ශරීරයෙන් ඉවතට යනවා කියලා ඉවතට වෙලා අපේ ඇත්ත වශයෙන්ම තමන්ගේ ශරීරයේ වෙනම ස්වභාවයට තමයි පේන්නේ තමන්ට. එතකොට තමන්ගේ අවධානය ඇත්තට එළඹගත් සිහිය තමන්ගේ හිසට පොඩ්ඩක් විහිරෙන් තියෙන්නේ. ඒක මේ ගොඩක් දෙනෙක් මේ ප්‍රකාශ කරලා තියෙනවා. ඔය පොත්වල ලියලා තියෙනවා. හැමතැනම තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ එක්ස්පීරියන්ස් කරලා තියෙන අය වුණ තරක් ඉන්නවා. එහෙම ඉන්නකොට
අරක හැමතිස්සෙම තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ වැඩක් කරනකොට වැඩේ කරන්නේ හැබැයි අර තියෙන අවධානය තුලින්. ඒ කියන්නේ තමන්ගේ අවධානය තමන්ගේ ඇඟට පිටින් ඉඳගෙන තමයි මේක කරන්නේ. අපි හිතමු පිඟානක් හොදනවා කියලා. පිඟාන හොදනවා කියන එක වතුරයි පිඟානයි ඇඟයි කියලා වෙනසක් නැහැ. ඔක්කොම එකම විදිහට කරනවා. එච්චරයි. ඒක කරනවා. මොකද තමන්ගේ අවධානය මෙතනින් පිට තියෙන්නේ. ඒ කියන්නේ විකිරණ වැඩේට වඩා ඒ කියන්නේ කරන වැඩේ කරන්නේ රෙස්පොන්ඩ්. ඒ කියන්නේ ප්‍රතිචාරයක් විතරයි. ප්‍රතික්‍රියාවක් නෙවෙයි. ඒ නිසා ප්‍රතිචාරය සිද්ධ වෙනවා. ඒක ඉබේම සිද්ධ වෙනවා. ඒක ඉබේම සිද්ධ වෙන්න ඊට ලැබෙනවා හරි විදියට නියම ස්වභාවයේ ඒ තමන්ගේ අවධානය අර භාවනාවේදී ඒ එළඹගත් සිහිය තමන්ගේ ශරීරයෙන් පිටරට යන ස්වභාවයට එනකන් ඒක හිටියාම එහෙම නැත්නම් තමන්ට දැනුණාම මේ මමත්වයේ කියන එක නෑ කියලා දීවිලා ගිහලා මමත්වේ නැති තැන ප්‍රත්‍යක්ෂ වුණාම ඒ ප්‍රත්‍යක්ෂය හැමතිස්සෙම තියෙනවා. ඒකයි මතක් කරන්න ඕනේ නැහැ. එතකොට සාමාන්‍ය ජීවිතයේදී කරන හැම වැඩක්ම ඒ අදිතාලම මත එහෙම නැත්නම් ඒ ස්වභාවයේ මත තමයි කෙරෙන්නේ. දැන් ওই ප්‍රශ්නේ මෙහි ඉන්න ගොඩාක් අහන අය මෙහි ඉන්න ගොඩාක් ඔය භාවනා කරපුවා එක තැන්වල ගෝයින්කාගේකට ගිහිල්ලා ආපය මගෙන් අහන මේ පළවෙනි ප්‍රශ්නේ තමයි ඔය කියන එක I know අපිට පුළුවන් මෙහෙම ඉන්න. නමුත් අපි ගෙදරට ගියාට පස්සේ මුකුත් කරන්න ඒව නැහැ මොකුත් කියලා. මෙතන නැගිට්ටට පස්සේ. එතකොට මම ඒකට දෙන උත්තරේ තමයි මේක. දැන් ඔය කියන එක මේ හැම මෙතන ඉන්නේ එතන ඒක දැනට මගේ මේ භාවනාව වලට නෑ කීප දෙනෙක්ම ඒගොල්ලෝ ගාව එක තියෙනවා. ඒගොල්ලෝ අනුමත කරනවා. ඔව්. අපි වැඩ කරනවා ගෙදර ප්‍රශ්නයක් නෑ. නමුත් අපිට ඔය මේ අපි ඉන්නේ ඒ ස්වභාවය තුළ. ඒ නිසා ඒක ප්‍රශ්නයක් නෑ කියන්නේ. මම මේ තව ටිකක් විස්තර කරේ ඔයගොල්ලන්ට මේ ඒකේ අර මේ අපි දැන් මේකල එකතු කරපු කොහොම තව ටිකක් සංක්ෂිප්ත කරා. ඔයගොල්ලන්ට දැනගන්නත් එක්ක. මේ හරි. අපි දැන් එතනින් ඊළඟ ටොපික් එකට මාරු වෙමු.